Hi guys, welcome to my channel SL Fatima the Lady Boss. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ අද ගොඩක්ම famous recipe එකක්. මොකද business ideas වලට දෙද්දී ගොඩක්ම business හරහා දියුණු වෙන එක බලද්දී food industry එක ගොඩක් හොඳ තැනක් අල්ලලා තියෙනවා මේ business field එකේ. ඉතින් ඒ හරහා මම යද්දී recipes ටිකක් ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. මම videos දාන්න පටන් ගත්ත කාලේ ඉඳලා ඒ කියන්නේ කලින් channel එකේ ඉඳලා ගොඩාක් අය අහන එකක් තමයි වටලාපම් රෙසිපි එක. වටලාපම් රෙසිපි එක හරි විදිහ අහලා තියෙන channel එකේ මම වටලාපම් රෙසිපි එක දාලා තිබ්බා. ඉතින් ඒකෙන් ගොඩාක් අය පේ වෙද්දි ස්වයන් රැකියාව විතර පටන් අරන් ඒ රෙසිපි එක ගොඩාක් දෙනෙක් දාලා තියෙනවා කියලා මට messages ගොඩක් ඇවිල්ලා දෙනවා මේ වෙද්දි. ඉතින් ඒක ලක්ෂ ගාණක් views ගිහින් තියෙන වීඩියෝ එකක්. මම ගොඩාක් අය personal contact කරලා කොහොමද හදන්නේ මේ දේවල් හැමදේම මගෙන් අහගෙන තියෙනවා. ඉතින් ගොඩාක් සතුටුයි කට්ටිය දිනු වෙනවා දැක්කත්. ඉතින් ඒක රෙසිපි එක හරි විදිහ මම කියලා දෙන්න හිතුවා මේ වීඩියෝ එකේදී. ඉතින් ඒක කල් තියාගන්නේ කොහොමද? ඒ හැමදේම මේ වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. වටලාපම් හරිය විදිහට හදාගන්නේ කොහොමද? කල් තියාගන්නේ කොහොමද? මේ දේවල් ඔක්කොම දැනගන්න මේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ගොඩක් ලස්සන රස recipes ට ඕනේ videos recipes ගැන අප්ඩේට් එකක් දෙන්න කමෙන්ට් එකක් දාන්න. මම මේ දේවල් ඔයත් එක්ක share කරගන්න. මාකට් එකේ අපේ වටලාපම් එක හොඳටම සේල් වෙන විදිහට හදාගන්නේ කොහොමද කියලා අද අපි දැනගමු. ඉතින් මේකට අපට ගොඩක් හරිම ලේසි පොඩි ingredients වර්ගයක් තමයි ඕන වෙන්නේ. මේ දේවල් මම description box එකේ දාන්න වීඩියෝ එක යන අතරතුරත් කියන්නම්. ඒ වගේම අන්තිමටත් වීඩියෝ එකේ දාලා තියන්න. ඉතින් මම අද හකුරු වලින් තමයි මේ වටලාපම් එක හදාගන්නේ. මම මේකට අරගෙන තියෙනවා කඩවල වල ගන්න තියෙනවා වටලාපම් හදන්නම කියලා හකුරු ජාතියක්. ඒකෙන් තමයි හදන්න වලට කිතුල් හකුරු වලින් හදන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට හදලා කිතුල් හකුරු වලත් මේ විදිහටම හදන්නේ. මම විතර 10කට තමයි හදන්නේ. කිතුල් හකුරු වලින් හදනවා නම් ඔයාලට සේල් එක වැඩි කරලා විකුණන්න පුළුවන්. ඉතින් මම මුලින්ම හකුරු ටික මේ විදිහට ග්‍රෑම් 500 මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්නවා. ඒ අතරේ එනසල් ටිකත් මේ විදිහට 5ක් විතර බැදලා පැත්තකින් තියා ගන්නවා. දැන් මේකට මම සීනි කැරමල් කරගන්නේ නැහැ. හකුරු වලින්මයි කැරමල් එක කරගන්නේ. ඒ කියන්නේ වටලාපම් එකේ කල එක හදාගන්නේ. ඉතින් මුලින්ම පෑන් එකට වතුරවත් වදින්න නැතුව තියලා ඒකට අපේ හකුරු ටික එකතු කරලා ටිකක් වෙලා මේක රත් කරන්න. රත් කරද්දි මේක අර නිකන් ටිකක් වෙලා තියෙද්දි කලයක එනවා. ඒ කියන්නේ අඩි යට තියෙන ටිකක් ක්‍රොස් වෙලා එද්දි අඩි අල්ලගෙන එද්දි අර කලයක එනවා. නැත්නම් මේ විදිහට නැත්නම් ඔයාලට වෙන විදිහකට තියනවා කලයක ගන්න. සාමාන්‍යයෙන් සීනි ග්‍රෑම් 50ක් වගේ දාලා මේ විදිහට කැරමල් කරලා දාන්න පුළුවන්. කැරමල් කරද්දි බය වෙන්න එපා. මුලින්ම කියන්න ඕනේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ බයයි තිත්තරහයි කියලා. පැණියක තිත්තරහාව කියලා ඒ ගොඩාක් එකතු කරගන්න නැහැ. පැණියක ටිකක් හදලා එකතු කරගන්න වටලාපමට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හින්දා බය නැතුව කැරමල් කරගන්න. දැන් මේකට ඒක ටිකක් අඩි අල්ලගෙන ආවට පස්සේ මම ඒකට වතුර ටිකක් ඇඩ් කරලා මේ විදිහට දියාරු ගතියට හදා ගන්නවා අපේ හකුරු එක. දැන් මේ විදිහට පෙන දාගෙන එද්දි මේකට පොල් කිරි එකතු කර ගන්නවා. මම හරිම රෙසිපි එක දෙන්නේ. ඒ කියන්නේ කඩවල් වලට සාමාන්‍යයෙන් කිරි පිටි දාලා හදනවා කට්ටිය හොඳ ආදායමක් ගන්න ඕනේ කියලා. මම කියන්නේ හොඳ ආදායමක් වගේම බිස්නස් එකෙන් ඉස්සරහට යන විදිහට හදා ගන්න විදිහ තමයි හොඳට දියුණු වෙන විදිහට හදා ගන්න නම් හරි රස තියෙන්න ඕනේ. ඒ නිසා ඔයාගේ ප්‍රොඩක්ට් එක ගත්තොත් එක දවසක් ගත්තොත් ආයෙ ගන්න හිතෙන විදිහට අපි ප්‍රොඩක්ට් එක හදන්න ඕනේ. ඒ විදිහට තමයි මම ඔයාලට රෙසිපි එක දෙන්නේ. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න එපා. මගේ ඔපිනියන් එක. හරිම වටලාපම් එකේ පොල් කිරි තමයි එකතු කරගන්නේ. ඒ නිසා පොල් කිරි එකතු කරගන්න. මේ වෙලාවේ පොල් කිරි එක වලින් තමයි අපේ වටලාපම් එක තියාගන්න බැරි වෙන්නේ. ඒක කල් තියාගන්න බැරි වෙන්නේ. ඉතින් ඒ නිසා පොල් කිරි පැණි එක හදාගatti හොඳට උතුරන්න ඕනේ හින්දා ඒකට මේකතු කරලා හොඳට උතුරවන්න තියන්න. දැන් එනසල් ටික මේ විදිහට තලා ගන්න ඕනේ. තලා ගද්දි හොඳට එනසල් වල ඇට ටික හොඳට තැලෙන්න ඕනේ. තැලුනොත් තමයි අපේ ෆ්ලේවර් එක හොඳට මෙන්නේ. එනසල් වල තියෙන ඇට වලින් තමයි අපේ එනසල් වල ෆ්ලේවර් එක හොඳට මෙන්නේ. ඒ නිසා හොඳට තලලා මේ පැණියකට මේකතු කර ගන්නවා මම. පැණියක දාලා හොඳට බුබුලු වෙන්න මේ විදිහට හොඳට හදා ගන්න ඕනේ. බුබුලු වෙන්න අනිවාර්යෙන් දෙන්න නැත්නම් නරක වෙන්න පුළුවන්. ඒ නිසා සමහරු මේකට කෙමිකල්ස් වර්ග එකතු කරන අය තියෙනවා. ඔබ මාස ගණන් තියාගන්න. ඉතින් ඒව මම නම් ඒක හරි විදිහට දැනගෙන කරන්න ඕනේ. කියන්නේ ඒ කියන ගාන ඒ විදිහට ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මම මේක ඒව ගැන කියන්නේ නැහැ ඔයාලට. ඒ වගේ මේවා හරි විදිහට එකතු කරගත්තේ නැත්නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා
ඔයාලට කල් තියාගන්න පුළුවන් විදිහට තමයි මේක මම හදන විදිහ කියලා දෙන්නේ. මාසයක් වුණත් ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන් මේ විදිහටවත් හදාගත්තොත්. දැන් හොඳට මේ විදිහට උතරවන්න අරින්න ඕනේ. මේකේ පදම හරියටම කියන්නම් මේ විදිහටම හදලා බලන්න. හරිම රසයි try කරලා බලන්න. මොකද කඩවල් වලට දාන එක හරි විදිහට දැම්මොත් තමයි ඔයාලගේ ප්‍රොඩක්ට් එක හොඳින්ම ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය මේකට කිරිපිටි ඒ වගේම මම දැකලා තියෙන වීඩියෝස් එහෙම දාලා තියෙනවා. ඉතින් ලොකු ආදායමක් ගන්න එහෙමත් කරන්න පුළුවන් ඔයාලට. ඉතින් ඕනනම් කිරිපිටි එකතු කරගන්නත් පුළුවන්. මේ තමයි හරිම විදිහේ ඉතින්. ඉතින් දැන් මේක නිවෙන්න තියන්න ඕන. හොඳටම නිවෙන්න ඕනේ. මේකේ දැන් පැණි එක දැන් රත් කරලා හරිම පදම බලා ගන්න ඕනේ. මේ විදිහට තමයි පදම තියෙන්න ඕනේ. මේ විදිහට මික්ස් කරලා හැන්ද මේ විදිහට හලද්දි අන්තිම ටික නිකන් නූලක් නෙමෙයි නිකන් ඇදිලා වගේ වැටෙන්න ඕනේ. ඒ පදමෙද්දි අපි මේක නිවෙන්න දාන්න ඕනේ. වලට පේනවා ඇති මේ normal මේ විදිහට ඇදෙන විදිහට අන්තිම ටික එන්න ඕනේ. ඉතින් ඒක තමයි හරිම පදම. දැන් මේක නිවුනට පස්සේ තවත් තික් වෙනවා. ඒ නිසා මේ ගානෙද්දි දාලා නෙවා ගන්න ඕනේ මේක. මේක හොඳටම නිවුනට පස්සේ තමයි අපේ බිත්තර ටික ලෑස්ති කරගන්න ඕනේ. දැන් මේක නිවෙන්න තියලා මම නිවුනට පස්සේ දැන් බිත්තර ටික ලෑස්ති කරගන්න යන්නේ. මම බිත්තර 10කට තමයි මේක හදන්නේ. මම description එකේ දාලා තියන්න රෙසිපි එකේ ඒ වගේම වීඩියෝ එක අන්තිමට දාලා තියන්නම්. ඉතින් මේක මිල හදන විදිහ ඒ දේවල් ඔක්කොම ඔයාලට මම කලින් වීඩියෝස් වල බලලා තියෙනවා දාලා තියෙනවා. ඉතින් ඔයාලා කොහොමද මේකට නියම කරන්නේ? ඔයාගේ ප්‍රොෆිට් එක කොහොමද ගන්නෙ? මේකට යන වියදම් හැමදේම ගැන කලින් වීඩියෝස් වල හදා ගන්න විදිහම දාලා තියෙනවා. ඒවත් බලලා චෙක් කරලා ඔයාලා හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන බිත්තර 10ක් කරගන්නේ. අද වටලාපම එක හදන්නේ මගේ හස්බන්ඩ්. ඉතින් එයා තමයි අපේ ප්‍රොඩක්ෂන් හැමදේම කරන්නේ. මම රෙසිපි එක හොයාගත්තට එයා තමයි හැමදේම මැනුෆැක්චර් කරන්නේ. හස්බන්ඩ් හදන වටලාපම හරිම විදිහට එනවා. ඒ හින්දා තමයි මම ඔයාලත් එක්ක එයා හදන එකම ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් බිත්තර ටික මේ විදිහට කඩාගෙන අතින් තමයි බීට් කරගන්න ඕන. හොඳ ග්ලව්ස් එකක් දාලා මේ විදිහට අතින් බීට් කරද්දි හොඳට හෝල්ස් හැදෙනවා අපේ වටලාපම එකේ. ඒකත් එක ටිප් එකක්. වටලාපම වල හොඳට හෝල්ස් එන්න. ඉතින් මම අපි හදන්නේ මේක අර වෙඩින් ස්ටයිල් එකේ රසට එන්න වටලාපම එක තමයි අපි හදන්නේ. ඉතින් ඒක හදන විදිය තමයි මේ වීඩියෝ එකේ ගෙනලා තියෙන්නේ. ඉතින් ඒකට ගොඩක් වෙලාවට මේ විදිහට හෝල්ස් ගොඩක් එනවා. ඉතින් මේ විදිහට හදන්න නම් අනිවාර්යෙන්ම අතින් බීට් කරන තරමට හොඳයි. ඉතින් හෑන්ඩ් බීටර් එකෙන් ඒ වගේම බීටර්ස් වලින් කට්ටිය කරනවා. ඒ වුණාට මට නම් ගොඩක්ම සැටිස් වෙන්නේ මේක තමයි. අතින් බීට් කරද්දි හොඳට හෝල්ස් එනවා. ගොඩක් බීට් වෙන්නත් හොඳ නෑනේ. වටලාපම වල ගොඩක් බීට් වුණත් හෝල්ස් එන්නේ නිකන් පුඩින එකක් වගේ එනවා. අඩුවට බීට් වෙන්නත් බෑ. සාමාන්‍යයෙන් හොඳට බීට් වෙන්න ඕන. හොඳ කියන්නේ මධ්‍යස්ථව බීට් වෙන්න ඕනේ. ඒ අතරේ අපේ පැණි එකත් හොඳටම නිවිලා තියෙන්නේ. දැන් බලන්න නිවුනට පස්සේ ටිකක් තික් වෙනවා. දැන් ගොඩාක් තික් වෙලා නම් ඔයාලට වතුර ටිකක් ඇඩ් කරගන්නත් පුළුවන්. දැන් බීට් කරගෙන ඉවරයි. සාමාන්‍ය විනාඩි 5ක් විතර අතින් මේ විදිහට බීට් කරගන්න. බලන්න මේ වගේ ලාවට උඩින් පෙන වගේ ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ පදමාවට පස්සේ නවත්ත ගන්න. දැන් අපේ හොඳටම නිවුන පැණි එක ටිකෙන් ටික මේ විදිහට නූලක් වගේ එන්න ටිකෙන් ටික එකතු කරලා අතින් මේ විදිහට බීට් කරගන්න. තව එකපාරම දබොක් ගාලා දාගන්න එපා. පොඩ දාලා බීට් කරගෙන යන්න. ඔයාලට මෙහෙම කරලත් කලයක මදි වගේ නම් සීනි ටිකක් කැරමල් කරලා උඩින් දාගන්නත් පුළුවන් මේ පැණි එකටම. ඉතින් හොඳට නිවුනට පස්සේ තමයි මේක හොඳට බීට් කරගන්න ඕනේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. මේකට මම වැනිලා එසන්ස් දා ගන්නවා. සාමාන්‍යයෙන් මූඩි දෙකක් වගේ එකතු කරගන්නවා. අර වෙඩින් ස්ටයිල් එකට වැනිලා ටිකක් දැම්මොත් හයි. ඒ වගේම අර බිත්තරවල පිලි ගඳ යන්නත් අපි මේකට එකතු කරගන්නවා වැනිලා. මේකේ බිත්තර කටු තියෙන්න පුළුවන්. ඒ වගේම එන සහ ඔක්කොම හොඳට අයින් කරගන්න. හොඳට මේ විදිහට පෙරා ගන්නවා. දැන් මේ වගේ භාජනයකට වතුර හොඳට එකතු කරගන්න. එකතු කරලා මේ විදිහට නිකන් ස්ටෑන්ඩ් එකක් තියෙනවා. උඩින් තමයි මම වටලාපන් ටික තියාගන්නේ. ඉතින් මේ වගේ කප්ස් ගන්න තියෙනවා කඩවල් වල. වටලාපන් තම්බන්න ඕනේ මේ වගේ තමයි. ඉතින් කඩවල් වල තියෙන්නේත් මේ වගේ කප්ස් තමයි. ඉතින් ඔයාලට මේවා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් හෝල්සේල් කඩවල් වලින් එහෙම ගන්න පුළුවන්. වටලාප මික්ෂර් එකේ උඩින් තියෙන මේ විදිහට පෙන වගේ තියෙන ටික අතින් මේ විදිහට අයින් කරගන්න. මොකද වටලාපම එක දැම්මහම උඩින් මේ විදිහට තිබ්බොත් පෙන ගතියට කැතර පේනවා අපේ වටලාපම එකේ. ඒ නිසා මේ ටික අයින් කරගන්න ඔයාලා. දැන් මේ විදිහට මම කප්ස් වල එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් ග්‍රෑම් 70ක් 80ක් අතර වගේ ඔයාලා මේකට එකතු කරගන්න පුළුවන්. මේ කප් එකට ඒ ගාන වගේ තමයි අල්ලන්නේ. බලන්න අපේ වටලාපමේ කලයකත් ලස්සනට වෙලා තියෙනවා. සාමාන්‍ය මේක තැඹුවා පස්සේ තවත් කලයක වැඩි වෙනවා. ඒ නිසා බලාගෙන ඔයාලා කලයක ඕන විදිහට ගන්න. මොකද ගොඩක් අය මම දැකලා තියෙනවා නිකන් ලයිට් බ්‍රවුන් කලයකට හදනවා. එහෙම හදන්න එපා. මේ වගේ කලයකට තමයි වටලාපම් තියෙන්න ඕනේ. නිසා කලයක අනිවාර්යයෙන්. මොකද
මොකද මාකට් එකේ මේ වටලපම් කියන එක තරඟකාරී. මොකද හැම තැනම වගේ වටලපම් හදලා දානවා සේල් කරන්න. ඉතින් ඔයාලගේ එක කැපිලා පේන්නම්. ඔයාලගේ ෂෝ කරලා තියෙන තැන ඔයාලගේ වටලපම කැපිලා පේන්නම් කලයක අනිවාර්යයි. මොකද මුලින්ම ඇස් වලින් ලස්සනට පේන්න ඕනේ. ආකර්ෂණය තියනා ගන්න ඕනේ. ඒ නිසා අපි කලයක ලස්සනට ඒ විදිහට හෝල්ස් පේන විදිහට තිබ්බොත් ඉක්මනින්ම අපේ ප්‍රොඩක්ට් එක සේල් කරගන්න පුළුවන්. ඉතින් හැම දේ ගැනම ඔයාලා හිතන්න ඔයාලගේ ප්‍රොඩක්ට් එක නිකන් හැදුවා දැම්ම කියලා හිතන්න නැතුව රස වගේම හැම දේ ගැනම හිතන්න. ඊට පස්සේ ඔයාලගේ ප්‍රොඩක්ට් එකේ රස අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක තිබ්බොත් ඔයාලා දැන් contact numbers උනත් මේක දැම්මොත් එයාලා කෝල් කරලා උනත් ආයෙ ඔයාලට බල්ක් ඕඩර් හම්බ වෙන්න පුළුවන්. එහෙම හදන්න. මොකද ගොඩාක් අය හදලා තියෙනවා මම ඒ වෙලාවට විකුණුවා හරි. ඒ ගාන ගත්තා. වගේ රසවත් නැතුව නිකන් හදන අය. ඉතින් එහෙම හදන්න එපා. රසට හදන්න ඔයාලගේ ප්‍රොඩක්ට් එක. ඉතින් දැන් මේ විදිහට තියලා වටලපන් ලේකක් තිබ්බ. ඊට පස්සේ ඒක හැමෝම කියලා දෙන්න නැති දෙයක්. මෙහෙම පේපර්ස් දාන්න. මොකද වතුර වැදුනොත් තමයි අපේ වටලපන් එක අප්සෙට් වෙන්නේ. ඒ නිසා පත්තර කෑල්ලක් මේ විදිහට දාලා අරින්න. දාලා ඊට පස්සේ උඩින් අනිත් ඒ අයිතුරු ටිකත් මේ විදිහට මම අඩු කරගන්නවා. උඩින් පත්තරයක් දැම්මොත් අපට අර වාෂ්ප ගතිය වටලපන් වලට වැටෙන්නේ නැහැ. හොඳට ලස්සනට එනවා අපේ වටලපන් එක. දැන් දුම යන්නේ නැතුව ඇතුලේ තියෙන වාෂ්ප එළියට එන්නේ නැති විදිහට හොඳට මේක වහලා විනාඩි 40ක් 45ක් වගේ වෙලාවක් හොඳට මේක ස්ටීම් කරන්න ඕනේ. ඒ අතරේ අරින්න එපා. මේක තව දෙයක් දැන් තැම්මුණාට පස්සේ එකපාරටම අවිරින්නත් එපා. ටික වෙලාවක් තියලා ඕපන් කරන්න බලන්න හොඳට අපේ වටලපම එක තැම්බිලා ආවිල්ලා තියෙනවා. නිකන් මේක පිපිලා වගේ උඩින් එනවා. නිවෙන්න තමයි මේ විදිහට රැලි වගේ උඩින් අපිට වටලපම එක ලස්සට හදා ගන්න පුළුවන් වෙන්නේ. නිවෙද්දි තමයි ඒක ඇතුළට යන්නේ. ඉතින් ඒ නිසා පොඩි ටිප්ස් වලින් තමයි අපේ වටලපම එක ලස්සනටම රසටම හදා ගන්න පුළුවන් වෙන්නේ. පොඩි ටිප්ස් වලට අනිවාර්යෙන් අවධානය යොමු කරන්න. ඉතින් මේ වගේ වටලපම් හදා ගන්න පුළුවන් ගොඩක් හෝල්ස් තියෙන ලස්සන වටලපම් එකක්. ඔයාලා චෙක් කරලා බලන්න දවස් කීයක් තියාගන්න පුළුවන් දෙලියේ. ඒ වගේම ඔයාලා හදන විදිය අනුව තමයි. ඉතින් සාමාන්‍යයෙන් සතියක් විතර තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ. ඉතින් ඒ විදිහට හදලා ඔයාලා චෙක් කරලා බලලා ඔයාලගේ එක්ස්පයර් ඩේට් යොදා ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් ඉක්මනින්ම සේල් වෙනවා. කවුරු දැම්මත් මොකද හොඳට දැම්මොත් ඉක්මනින්ම සේල් වෙනවා. බය නැතුව දාන්න. හොඳ මාකට් එකක් හදා ගන්න පුළුවන් වෙයි ඔයාලටත්. ආයෙත් ඉක්මනින් වීඩියෝ එකක් ගෙන්නම්.